තාරක මෙහෙ එන්න හිතන් ඉන්න දහසක් දෙනෙක්ට ඔයාට මොකක්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඉම්පෝර්ට්ම දේ තමයි ඇයි ඔයා මයිග්‍රේට් කරන්නේ? ඔයා ලංකාවෙන් එන්න හදන්නේ එස්කේප් කරනවද? නැත්නම් ඔයා එන්න හදන්නේ ලයිෆ් එක ග්‍රෝ වෙන්නද? ඔයා why කියන එක අන්ඩර්ස්ටෑන්ඩ් කරාම how කියන එක ඔටෝමැටිකලි ෆලෝ කරනවා. and why කියන එක ඔයා හිතලා හරියට ස්ට්‍රක්චර් කරාම ඔයා ගාව plan A, plan B, plan C තියෙනවා. මම ආපු වෙලාවේ අපි දැන් හිටියා why? අපි escape කරේ නෑ. අපිට life එක වෙන රටක ජීවත් වෙන experience එකක් ගන්න ඕන. අපි ආවේ අවුරුදු දෙකකට. why? ඒතර how එකේදී අපි plan කරා අපි අවුරුදු දෙකකින් ආවට අපි මෙහෙ ඉන්නවා කියලා. අපි යන්න වුණොත් එහෙම අපි ගිහිල්ලා කරන්නේ මොනවද? අපි සල්ලික financially handle කරන්නේ මොනවද? කියලා අපි plan එකක් හැදුවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙකුට why එක නැතුව ආවම තමයි මෙහෙ challenges එන්නේ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් නිව්සීලන්ත වලට මයිග්‍රේට් කරන්න එන්න. One of the most beautiful countries in the world. You would love it. Thank you so much for joining us, තාරක. අද ඔයා ඇවිල්ලා ඔයාගේ life experience and ඔයාගේ advices අපිත් එක්ක share කරාට මම හිතනවා ඒවා මට වගේම අනිත් ගොඩක් දෙනෙක්ටත් helpful වෙයි කියලා. ඉතින් මේ අවුරුදු කාලේ ඔයා ආපහු සිඩ්නි වල ඉඳලා ඇවිල්ලා ඔයාගේ community එකත් එක්ක connect වෙලා අපිත් එක්ක අවුරුදු celebrate කරන්න ආපු එකෙන් අපිට හිතා ගන්න පුළුවන් ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් තවත් බලන් ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරපු දේවල් වලට වැඩිය මට කමෙන්ට් එකක් දාන්න මැසේජ් එකක් එවන්න කෝල් එකක් දෙන්න මම ඕගොල්ලන්ව තාරකත් එක්ක කනෙක්ට් කරන්න. All the very best.